උතුම් මැදින් පුන් පොහෝදා රන් FM බුද්ධාභිවන්දනා ධර්මදේශනා මාලාවේ කාව්‍යමය ධර්මදේශනය දේශකයන්න් වහන්සේ බෙල්ලන ශ්‍රී ධර්මපාල මහපිරිවෙන්හි ආචාර්ය පූජ්‍ය මොනරාගල සිරි වංගීස ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැම දෙනාටම. අද මේ උතුම් වූ මැදින් පුර පසළොස්වක පොහෝ දවසේ ඔබ හැම දෙනාම සූදානමින් සිටින්නේ උතුම් සදහම් දේශනාවකට සවන්පත් විවර කිරීමටයි. මැදින් පුර පසළොස්වක පොහෝ දවස යනු ලක්වාසී ලෝකවාසී බෞද්ධයන් හට ඉතාමත් වටින කියන පුර පසළොස්වක පොහෝ දවසක් විදිහට හැඳින්විය හැකි. බුදුන් වහන්සේ 20000ක් ආර්ය මහා සංඝරත්නයේ පිරිවරා සුද්ධෝදන රජතුමා ඇතුළු සිය ඥාතීන්ට අමා මහ නිවන් සුව ලබා දෙනුවස් කිඹුල්වත් පුරයට වැඩම කිරීම හා ශාක්‍යයන්ගේ මාන්නය දුරු කිරීමට යමා මහ පෙළහැර පෑම යශෝදරා දේවිය බැහැදකීමට පැමිණි බුදුරජාණන් වහන්සේ ඇයට සඳ කිඳුරු ජාතකයේ දේශනා කිරීම, සුද්ධෝදන රජතුමාත් තෙවෙනි වරටත් සිය පුතුන් හට නමස්කාර කිරීම, බුදුන් වහන්සේ මාලිගයට වැඩම කර සුද්ධෝදන රජු ඇතුළු පිරිසට ධර්මපාල ජාතකයේ දේශනා කිරීම, සුද්ධෝදන රජු අනාගාමී ඵලයට පත්වීම ආදී වශයෙන් වූ ආගමික සිදුවීම් රාශියක් සිදු වූ උතුම් දවසක් අද දවස. ඉතින් අපි හැම දෙනාම මෙතැන් සිට මෙම උතුම් කාව්‍යමය ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ පූජායමාන ශාක්‍ය සිංහ තිලකාකර සාදරං කරුණාය ලෝක හිතත්තාය සීතෝදක සන්නිබං. සද්ධා බලේන චින්තාකාසේ කුසුමරන්සිතාරකං වන්දාමි සකල ලෝක පූජ සුගත රාජපාදපං. සකල ලෝකවාසී බුදුනු පූජාවෙන් තිලක දුන් කරුණාගුණයෙන් ලෝදන හට සිලිලාරෙක සිහිල දුන්. සැදැහැ බලෙන් සිත් නහසේ සුපිපුන තරු කුසුමවන් වන්දිමි සකල ලෝක පූජ අමාමෑණි බුදුරජුන්. තරනාය මග්ග සාධනාය සත්තා බව අන්නවං ලෝකජාත දුක්ඛනාස විඤ්ඤාචරියෝ සමං. සංසාර මෝහ අන්ධකාර සදාකාල නාසනං වන්දාමි සකල ලෝක පූජ ධම්මරාජ සාදරං. භවසයුරෙන් එතෙරවන්න සැමදා මග කියාදුන්
සෝකරෝග නසාලන්න සදහම් මොසු ලබාදුන් සංසාරමෝහ අන්දකාර දුරුවනසේ එලියදුන් වන්දාමි භක්ති ප්‍රේමයේනි සිරි සදහම් සහනදුන් වීතරාගි සාසනාය පත්තෝ නිබ්බානතං දාතදාන පුන්න වඩ්ඩ මහනිසංසදායකං අරහන්ත පත්ත පූජිතග්ග දේවානරවන්දිතං වන්දාමි සකල ලෝක පූජ සංඝරාජ සාදරං වීතරාගි ශාසනයෙන් නිවන් පුරට වන්නුතුම් පින් වඩමින් ඉටු කරලු දන් දෙන අයගේ පැතුම් අරහන්ත භාව ලබාගන්න යොමු කරලු තම සිතුම් වන්දාමි සකල ලෝක පූජ සංඝරාජයන්නිතින් යංකිංචි භයමුප්පන්නං රාජචෝරාදි සම්භවං තදාසරේය සම්බුද්ධං නිච්ඡන්තෝ තදුපද්දවං තී ලෝකයේ වේසේන රාජසෝර සහ සතුරන්නේ යම් කිසි බියක් කොයි මොහොතේද ඇතිවන්නේ ඒ වගේ වේලාවක බුදු ගුණ සිතමින්නේ සිටියොත් නොමැත ඒ උවදුරු සිදුවන්නේ ආගමුල නොමැති සසරක අපි ඇවිදිනවා රංග මඩලක් කියා ලෝකය රැවටෙනවා දුගතිය පෙනී පෙනී පවටම බාර වෙනවා මග නිවැරදි වුණොත් කාටත් හරියනවා නිතර දුක් වතුරමෙන් අතුරු නැතිව පැතිර ඇති සතර අපා දුක් නිවන්න මග පෙන් වූ තිලෝතිලක බුදු හිමියන් දෙසූ බණ පදයක් අහන්නට සවන් යොබන සැදැහැබර පින්වත්නි ලාස්සන වෙන්න මිදුලක මල් පිපෙන්නේ සිත් සනසන්න එය සුපිපි දිලෙන්නේ ඒ වගේ මාලෙක මල් පෙති ඇයි සිඳින්නේ
ගුණදම් නොදත් ආයමයි එය කරන්නේ ගුණදම් නොදත් සොහොයුරෙකුගේ පුවත තනා සැනසුම සෙවූ හැටි තණ්හාව කිනිපිනා ඉතිහාසයේ පිටුවකි ඔබ වෙතට ගෙනා විමසනු මැනවි දෙසවන දෙන සියලු දෙනා ඉතා ඈත අතීතයේ දඹදිව සැවැත් නුවර බොහෝ සෙයින් සම්පත් තිබුණ සුමන කියල සිටුවරයෙක් වාසය කළා. ඔහුත් ඔහුගේ දයාබරණීය බිරිඳ වූ සුජම්පතිකාවත් ඉතා ආදරයෙන් සමගියෙන් ජීවත් වුණා මෙන්න මේ ආකාරයට. තුටින් සහ ප්‍රේමෙන් එක් වී සමගිදාමෙන් සිතේ සැනසීමෙන් විසූ දෙදෙනා ඉතා දැහැමෙන් සෙනෙවන්ත හිමි සඳහා ජීවත් වෙනවා සිතේ මහිම ලොවට විදා මෙය සිදු වෙනවා සිනාගගේ කිරිසුවඳේ ඔවුන් බැඳෙනවා පුතනු කෙනෙක් දියණියක්ද ඔවුන් ලබනවා මේ දරුවන් කුඩා කලම දුක්ඛකි උපන්නේ අම්මා තාත්තා මරණය වෙත ලං වෙන්නේ මරණ මංචකේ ඉඳගෙන පුතු කැඳවන්නේ පුතේ අසපන් කියලා මෙහෙම කියන්නේ නුඹලව බැරි වුණා නියම තැනට ගෙනෙන්න එහින්දා පුතේ හොඳින් මෙය අහපන්න නංගිගේ මුළු අනාගතේ සරු කරලන්න නුඹට බාර කරමි පුතේ එය කරපන්න දෙමාපියන් පෙර පරලොව යනවා අයියයි නංගි තනි වෙනවා දින සති ගෙවිලා ඉර හඳ බැහැලා කාලය නොපෙනීලා යනවා වැඩිමල් වයසට පත්නුන අයියා නංගිව හොඳ තැනකට දෙනවා
තමනුත් ගැලපෙන සිටු පවුලක් දැක කුමාරිකාවක් ගෙන එනවා කුමාරිකාවක් ගෙන එනවා මේ ආකාරයට තමන්ගේ දයාබර නැගණිය සුදුසු සිටු කුමාරයෙකුට සරණ පාවා දීලා තමනුත් ගැලපෙන සිටු පවුලකින් විවාහයක් කරගෙන සතුටින් ජීවත් වෙනවා. කල දවසින් දවස ගත වෙන විට දිවිඳ තොස හිමි සඳ අසල වැස ගැබිනි මවකව කියයි මේ ලෙස කලෙකින් බැරිවිය අයියා බලන්න ආසයි මට මහා ගෙදරට යන්න එහෙනම් කන බොන දැසාදවන්න හෙට දිහාට යමු ගිහිල්ලා එන්න තෑගි බෝග සූදානම් වෙනවා රසමාසවුලු ආදිය සැකසෙනවා සහෝදරත්වය හදවත පනවා සැවැත් නුවර මහා ගෙදරට යනවා එකාලම තෙදියත එකාලෝ කරන්නේ සවනක් ගන බුදු රැස් විහිදෙන්නේ තරු පිරිවර සහ පුන්සඳ වැන්නේ සවුවන් හා පිඬු පිනිස වඩින්නේ දකින දකින සත නෙත සිත බැන්දෝ එහෙයින් දුටු සැනෙකින් පාවැන්දෝ මිහිකත සනහා ලන සමනින්දෝ ගච්ඡති නීල පතේවිය චන්දෝ ගච්ඡති නීල පතේවිය චන්දෝ මෙසේ අර සැවැත් නුවරට යන යුවල ඉදිරියෙන් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලා සමග පිණ්ඩපාතේ වඩිනවා ලෞතුරා බුදුගුණ බලයට පැහැදෙන මේ දෙදෙනා බුදු පියාණන් වහන්සේගේ නිර්මල වූ සිරිපායුග වන්දනාවන් සිද්ධ කරනවා ඒ අයගේ පුණ්‍ය සම්පත්තිය බලන අපේ බුදුහාමුදුරුවෝ ඒ දෙදෙනා සරණ සීලයෙහි පිහිටුවා මෙසේ දේශනා කරනු ලබනවා රාජසොර සත්තුරු යාන ආයගේ බාලයෙන් යම් කිසි දිනෙක සිදුවුනොතින් බියවෙන්න ඒ දුක් ගින්දරෙන් එතැනම බේරෙන්න සම්මා සම්බුදුන් සිහිපත් කරගන්න
දුන්නවවාදෙ ඉස්මුදුනින් පිළිගන්නේ සන්තෝසයෙන් යාලි සිරිපාද වන්දිමින්නේ පිංබර ගැබිනිමාව හිමි සඳ සමගින්නේ අයියාගේ නිවස වෙත දැන් පිවිසෙන්නේ මේ ආය දුටු විට පුදුමත් හිතුනා සොහොයුරුගේ නෙත කඳුලැලි පිරුණා පිලි සාන්දරේ මග තොරතුරු රැඳුනා යුවලම සන්තෝසෙන් පිළිගැනුණා යුවලම සන්තෝසෙන් පිළිගැනුණා තමන්ගේ සහෝදරියයි සහෝදරයයි ඉතා ආදරයෙන් පිළිගෙන තමන්ට හැකි අන්දමින් සත්කාර කළා මේ දයාබර අයියා දින කිහිපයකින් තමන්ට වැඩ වගයක් තියෙනවාය කියලා නැගණිය අයියා ළඟ නවත්තලා අර ස්වාමියා ආපසු ගම රට බලා යනවා ආපසු නැවත ඇයව එක්කරගෙන යන්න ටික දවසකින් එන්නම් කියලා එසේ ගියාට පසු තම බිරිඳට අමතන අර දයාබර අයියා මෙසේ ප්‍රකාශ කරනවා අසාපං සොඳුරිය මේ මගේ පොඩි නැගණිය සලකන්න ඈහට ඔබට බාරයි මෙන්න අද සිට හොඳයි පිළිගන්නේ නැහැ කිසි වැඩක් දුන්නේ ඇයව නාවන්නේ ඇගේ සලුපිලි සෝදා දුන්නේ කන බොන දෑදෙමින් උවටැන් කරමින්නේ නැගණිය සනසන්න අක්කාවෙහෙසෙන්නේ එනමුදු නොතිත් ආසාවකි නැගෙන්නේ නැගණිගේ ආභරණ පිළිබඳ සිත යන්නේ මට නැති ආභරණ මෑළඟ පවතින්නේ කොහොමද ඒවා මා සන්තක කරගන්නේ තණ්හාවක්ය දැඩි ලෙස හිත හටගන්නේ ඒ ගැනමයි නිතර නිතරම සිහිවෙන්නේ තමන්ගේ නැගණිය පැළඳ සිටින රත්තරන් ආභරණ පිළිබඳව ඇතිවෙන ආසාවෙන් ඇය පීඩාවට පත්වෙනවා හිත යට තද කරගෙන හිටියත් ඒ ආසාව ඇයටම දරා ගන්න බැරි වෙන තත්වයට පත් වුණාට පසු ඇය පින්වත්නි එදා මොකද කරන්නේ අසනීපයෙන් මෙන් හොඳ
වකෝටු වෙලා බොරුවට ලෙඩ වෙලා ගෙයි ඇඳ උඩට වෙලා කන බොන සියලු දෑහිටිවන නතර කළා පසුවෙන්නීය දැසින් බොරු කඳුළු සලා ඇති වූ මේ වෙනසේ හේතුව අසාගෙන හිමිසඳ පැමිණියා පෙර ඇය සොයාගෙන කන්නේ නොබොන්නේ එක තැන නිදාගෙන ඉන්නේ කිමද මේ ලෙස වක ගසාගෙන නැහැ පිළිතුරක් ඇය නිහඬව පසු වෙනවා යලි යලි නැවත නැවතත් ඔහු විමසනවා මට බැහැ කියන්නට යනුවෙන් පවසනවා කියලා වකුටු වී ඈයලි වැළපෙනවා තම සුන්දරිය ඇයි මේ ලෙස නිදියන්නේ නැහැ නොව හිමි සඳට පින්වත වැටහෙන්නේ හරි ආදරෙන් යාලිවද හිස සිඹිමින්නේ ඇයි මගේ සොඳුර මේ කියලා විමසන්නේ තමන්ගේ අසනීපය නොකියා සිටින ඇයගෙන් තරයේම අහනකොට ඇයි මේ විදිහට ඉන්නේ කියලා ඇය කල්පනා කරනවා පින්වත්නි නැගණියගේ ආභරණ ඕන කියා කිව්වොත් ඒක හොඳ නැහැ ඒ හින්දා උපක්‍රමයක් යොදන්ට ඕනේ කියලා හිතාගෙන ඇය මෙසේ කියනවා එදා බෑ ආසාව තව තද කරගෙන ඉන්න බෑ මට එයින් තොර ජීවත් වෙන්න හිමියනි මේ ආයි මගේ දොල දුක අහගන්න
ආසයි ඔබේ නංගිගේ හදවත කන්න තම ආසාව හිමි සඳහට පවසනවා ලැම කන සිතින් ඇය මෙලෙසට ලෙඩ වෙනවා හිමි සඳ මහා පුදුමයකට පත් වෙනවා ඇය අඬ යලිවද මෙය පවසනවා හද මස් ලැමඩි මස් අක්මා මස් කන්න පපු මස් අතුනුවල ඇති රහ විඳගන්න නොම හැකි උනොත් මේ ආසා සපුරන්න මා පිළිබඳව ඇති අදහස හැරගන්න කෙලෙසක නමුත් මෙය ඉටු කළ යුතු වෙනවා මේ ආසාව මැරෙනාතුරු පවතිනවා නොම ලැබුණොත් එහෙම අවසානය වෙනවා ඔබගේ බිරිඳ එහෙනම් පරලොව යනවා තමන්ගේ නැගණියගේ ආභරණ ලබා ගැනීමේ අදහසින් තම බිරිඳ මේ කූට උපාය යොදපු බව නොදත් ස්වාමියා මේ දරුණු ගැහැණියගේ වචනයෙන් මුලාවට පත්වෙලා තමන්ගේ බිරිඳගේ ජීවිතයේ පවණක් රැකදීමේ පරමාර්ථයෙන් එදා නැගණිය හමුවෙන්නට යනවා උතුම් බලති පුත්රුවනකි කුසින් දරන්නේ එවන් ගුණය දුදන සිතට කෙලෙස දැනෙන්නේ ආසාවෙන් දැසවසා සසරෙහි යන්නේ තම නැගණිය හමුවන්නට අයියා යන්නේ මල් පිපිලා කොයි කවදත් සුවඳ හමනවා මලේ සුවඳ නොදත් අයම පෙති සිඳවනවා මිනිසා මේ ආසාවෙන් අන්ධව යනවා ජීවන ගමනේ කතරට පව් පුරවනවා
දෙමාපියන් ඉන්න කාලේ පෙරණය දුන්නා. තවත් කාලක් ගියොත් ඒවා අමතක වෙන්නා. ණය ටික ආපහු ගන්නට ඒ අය පෙන්නා. නංගියේ හැකි ඉක්මනින්ම යමු අපි දෙන්නා. දෙමාපියන් වෙනුවට සිටි එකම සහෝදරයා කළ මේ ඉල්ලීමට එකඟව මේ අස්වරණ නැගණිය එදා තමන්ගේ දයාබර අයියත් සමග පින්වත්නි මෙන්න මේ ආකාරයට පිටත් වෙනවා. තම සොහොයුරිය මිටි ආසුනක තියාගෙන පැදවී රථය දුරවනයක් සොයාගෙන ඉපදුණු නමුත් එක බඩවැල කඩාගෙන මිනිසුන් වෙනස් වෙයි වාසිය බලාගෙන වනමැද ආඳුර තව දුරටත් වැඩි වෙනවා. සුළඟින් අවට පරිසරයම කැළඹෙනවා. සිව්පාසියොත් කැල සිටිවන බිය වෙනවා. පැමිණිය දෙපළ මහවන මැද තනි වෙනවා. සුළඟ හමනවා ගස් ඇඹරෙනවා. අයියයි නංගී තනි වෙනවා. සුළඟ හමායන මේ ඒ තාලෙට නංගිගේ මනසද කැළඹෙනවා. සිව්පාවන් සියොතුන් බියවීලා පින්වත හිටිවාන නවතිනවා. අයියා නංගිට කතා කරනවා. නංගි මෙලෙසට විමසනවා. ඇයි අයියන්ඩි මේ වන මැද නවතින්නේ. ඇසුවත් නැගනි ඔහු නැහැ පිලි තුරු දුන්නේ. දැසම රාතුය වියරුවමිනි හැසිරෙන්නේ. රාතයෙන් බැස නැගනී අසලට ඔහු යන්නේ. ඇදහිය නොහැක නැති විද
සොහොයුරු පෙම්මා ඇතිවන බිය ඇයට කළ නොහැ කියනිම්මා දස මස් පිරිගිය මේ බඩ දරු අම්මා අයියේ එපා කීවත් බිම ඇද දැම්මා ඇය අඬනවා අයියාතාව ගොටි දෙනවා ඇයි මට ගහන්නේ නැගනිය විමසනවා ජීවන ගමන කඳුලැල්ලට යොමු වෙනවා අයියා කෙනෙක් තම නංගිට වද දෙනවා එක මවකගේ කිරෙන් දැඩි උන අපි දෙන්න සිටියේ කුඩා කල සිට ආදරයෙන් ආවේ මාපියන් පෙරදුන් ණය ගන්න හේතුව කිමද වනයට ඇදගෙන යන්න විඩාවෙන් හඬ හඬා විලිබියෙන් දොඩ දොඩා හඬන මේ නැගනියෝ අඳුරුවන ලැහැඹකට එදා ඇදගෙන ගියා අල්ලාගෙන අතින් බිම ඇදගෙන යනවා අන්ධකාර වන ලැහැඹේ නවතිනවා නැගනිගේ මුළු ඇඟම සීරී ලේනවා කපනවතිගේ බෙල්ල කියලා සැරසෙනවා අයියා කරන මේ අන දැක කඳුළු තනා නැගනිගේ හද මඩල වැළපෙයි දුකම තනා ජීවන ගමන සැපයක් ලැබ ගන්න මනා සැරසෙන හැටි මහා පුදුමෙකි වෛරේ තනා මේ වද දෙන වෙලේ ඇය විලි පහරන්නේ
දරුවා ලබන්නයි සියෝ ළඟ සැරසෙන්නේ අයියගේ දරුණු කම තව වැඩි වෙන්නේ මහ සුළඟටයි එහි ගස් වැල් සෙලවෙන්නේ අයියගේ දෙපා වැඳලා ඇය විමසනවා අයියන්ඩියේ මට මොහොතක් කන් දෙනවා මා ජීවිතයේ අමුතුම තැනකට එනවා සිය සොයුරාහට මෙලෙසට පවසනවා සොයුරානෙනි හනේ අසනු මැන දරුවා ලබන්නයි සැරසෙන්නේ ඔබ මගේ අයියා හින්දා මොහොතක් පසෙකට වීලා පසුවන්නේ මට හරි ලැජ්ජායි නැගණිය කීවත් ඔහු නෑ එය ගානට ගන්නේ වද දෙන අතරේ පුංචි පුතා ලොව අනේ එදා බිහි වෙන්නේ මේ ජීවන මාර්ග ඉපදෙන මිනිසා කරදර අතරේම ඉපදෙනවා ගහක් කොලක් නැති සංසාරෙක මෙන් ජීවිතයට දුක් පැමිණෙනවා අනන්ත වූ දුක් වදහිංසා මැද අර පොඩි දරුවා බිහි වෙනවා නංගි අඬනවා පුතත් නඩනවා අයියා තව වද දෙනවා අනන්ත වූ වේදනාවන් මැද්දේ අර සාහසික දරුණු සහෝදරයාගේ අප්‍රමාණ වදහිංසා මැද්දේ වේදනාවෙන් තැවි දුකින් හඬ ඇය තමන්ගේ කුළුඳුල් දරුවා බිහි කරනවා ඒත් ඔහුගේ වදහිංසාවල අඩුවක් වුණේ නැහැ පින්වත්නි එදා වනේතුරු මාත සිටින සියොතුන් බය වෙලා කෑ ගහනවා අනේ දෙන මහා දරුණු හිංසා අතර ඇය පුතු ලබනවා පිනේ තිබුණත් පුරුවේ පව් පින්වතුනි පාල දෙවනවා සෙනේ බර පුතු බදාගෙන ඇය මෙන්න මේ ලෙස කියනවා ඉන්න බෑ මට මගේ මුළු ඇඟ දැවෙනවා ගිනි ගැනෙනවා අනේ අයියේ
නලව ගනු බෑ පුංචි දරුවත් හඬනවා කියන දේකට යටත් වෙන්නම් දෙතන මගේ කිරි එරෙනවා දෙපාය අල්ලා වඳින්නම් මම අනේ අයියේ රිදෙනවා හැදූ වැඩෝ මාවෝ පියන් දෙන්නා නමින් සිට තවමත් තිඹිරිගෙයි හිඳි නැග නියන් හට ඉඩදී පුතුට කිරිඩිංගක් පොවන්නට බුදු අයියේ එපාමානම් මරන්නට මොනවා කීවත් ඔහු නෑ වදනවතන්නේ නංගිව මාරාලන්නට මයි සැරසෙන්නේ මුරගැවොත්තිං අයියට අනතුරුවන්නේ යනුවෙන් සිතා ඇය බුදුගුණ සමරන්නේ මෙසේ ඇයට එදා බුදුරජාණන් වහන්සේ දුන් අවවාදය දුර ඈතින් ඇහෙනවා වාගේ මතක් වෙනවා ඒ බුදුගුණ සිහි කිරීමේ ආනුභාවයෙන් ඒ අස්සල නුගරොකක සිටි දෙවියෙක් නැගණියගේ ස්වාමියාගේ රූපය මවාගෙන ඇවිදින් ඔහුව බිය ගන්වලා ඔහුව එලවලා දමලා ඇයත් දරුවත් සවැත් නුවර ශාලාවකට ගෙනත් ඇරලවනවා එදා පින්වත්නි මේ සිදුවීමෙන් පසුව ඒ නැගණියගේ හිමි සඳ පෙරදා ඇතුළු නුවර සිට පිට වෙනවා හදිසිය ශාලා වේ සිටි තම බිරි යත් දරුවත් ඔහු හමු වෙනවා සියලුම විස්තර හිමිහට කීවා ඒ ගැන පුදුමෙට පත් වෙනවා අපි යමු සොඳුරිය අපේ ගෙදරටම කියලා එක් කරගෙන යනවා එකම මවට දාවී ඉපදීලාත් කොහොමද නුඹ හාට වද දුන්නේ ආශාවන්ගෙන් ඇස් දෙක වැහුනාම හැසිරුම ඔහොමයි මිනිසුන්ගේ දින කීපයකින් තිලොවග සමීදුන් තමන්ගේ නිවසට වැඩමන්නේ මහදන් දීලා වැළඳුවාට පසු එකත් පසෙක දෙදෙනම උන්නේ බුදු සරණින් දිවි ගලවාගත් නිසා තමන්ගේ දරුවාට සරණ කුමාරයෝ යයි නම් තබනවා ඒ මව්පියෝ දෙපළත්
බුදුබණ අහලා සෝවාන් වෙනවා. සරණ කුමාරයා 20 හැවිරිදි වියේදී ජීවිතය ගැන කලකිරේ බුදු සසුනේ මහාන වෙලා විදසුන් වඩා රහත් වෙනවා. තුන්ලෝ තිලක කරුණානිදි සමිදුන්නේ සරණිනියේදා වාදහිංසා දුරුවන්නේ බණඇසුබත් මේ පිළිබඳ සිතමින්නේ බුදුගුණමෙනෙහි කරගෙන නිවනට යන්නේ පව්බාර සිතුවිලි පහවී ඒවා සවසත බුදු ගුණයෙන් සැනසේවා මෝහ ආඳුරු තිමිරය නැතිවේවා ලොව සැනසූ නිවනින් සැනසේවා ලොව සැනසූ නිවනින් සැනසේවා ලොව සැනසූ නිවනින් අවසන් වූ කාව්‍යමය ධර්මදේශනාව සිද්ධ කරන්නට යෙදුනේ බෙල්ලන ශ්‍රී ධර්මපාල මහපිරිවෙන්හි ආචාර්ය පූජ්‍ය මොනරාගල සිරි වංගීස ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. ඔබ වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය.